කාටවත් ඇතුළට යන්න තහනම. මම කවුද කියලා දන්නවද? මේක මගේ මාලිගාව. ඝන දෙවියන්ගේ උප්පත්තිය. මුළු විශ්වයම පාලනය කරන ශිව දෙවියන් සහ පාර්වතී මෑණියන් වැඩ සිටියේ අතිශය සුන්දර කෛලාස පර්වතයයි. දවසක් ශිව දෙවියන් මහා ගැඹුරු භාවනාවක් සඳහා කන්දේ ඉහළටම වැඩම කළා. මේ වෙලාවේ පාර්වතී මෑණියන් තමන්ගේ මාලිගාවේ තනියමයි හිටියේ. ඇයට දියනෑමට අවශ්‍ය වුණත් ඇගේ ආරක්ෂාවට දොරටුව ළඟ මුරකරුවෙක් හිටියේ නෑ. මේ මාලිගාවට විශ්වාසවන්ත මුරකරුවෙක් නැති අඩුව මට තදින්ම දැනෙනවා. මගේම කියලා ආරක්ෂකයෙක් මට හිටිය නම. කියලා හිතපු පාර්වතී මෑණියන් තමන්ගේ ඇඟේ ගාගන්න හදපු කහ සහ සඳුන් ආලේපකෙක අතට ගත්තා. ඇය ඒ කහ ආලේපවලින් ඊටමත් ලස්සන ශක්තිමත් පුංචි පිරිමි ළමෙක්ගේ රූපයක් අඹන්න පටන් ගත්තා. මේ රූපය දැක්කම ඇගේ හිතේ පුදුමාකාර මවුසෙනෙහසක් ඇති වුණා. පාර්වතී මෑණියන් තමන්ගේ මුළු දිව්‍යමය බලයම එකතු කරලා ඒ අජීවී රූපයට පණ දුන්නා. ඔබ මාගේම පුත්‍රයා වනු ඇය. ඒක මුළු විශ්වයම ආලෝකමත් කරපු මහා ප්‍රාතිහාරයක්. ඊළඟ තත්පරයේදී ඒ කහරූපය පණ තියෙන අතිශය කඩවසම් පුංචි කුමාරයෙක් බවට පත් වුණා. පුතේ, අද ඉඳන් ඔයා තමයි මගේ ආරක්ෂකයා. මම දියනාන්න යනවා. කිසිම කෙනෙකුට මේ දොරටුවෙන් ඇතුළට එන්න දෙන්න එපා. ඇය නියෝග කළා. පුංචි කුමාරයා අම්මා දුන්නු මහා ලී දණ්ඩත් අරගෙන කෛලාස මාලිගාවේ ප්‍රධාන දොරටුව ඉස්සරහා කන්දක් වගේ මුරට හිටියා. මේ අතරතුර තමන්ගේ භාවනාව අවසන් කරපු ශිව දෙවියන් නැවතත් මාලිගාවට වැඩම කළා. තමන්ගේ නිවස ඉස්සරහ නාදුනන නමෙක් ඉන්නව දැකලා ඔහුට පුදුම හිතුණා. ශිව දෙවියන් ඇතුළට යන්න හැදුවත් පුංචි කුමාරයා ලී දණ්ඩ හරස් කරලා ඒ මහා දෙවියන්ව නැවතුවා. නවතින්න! කාටවත් ඇතුළට යන්න තහනම. මම කවුද කියලා දන්නවද? මේක මගේ මාලිගාව. ශිව දෙවියන් කෝපයෙන් කිව්වා. ඒත් පුංචි කුමාරයා අඩියක්වත් පස්සට ගියේ නෑ. තමන්ගේ පාර අවහිර කරපු මේ පොඩි ළමයාව එලවලා දාන්න කියලා ශිව දෙවියන් තමන්ගේ භූත සේනාවට ගනර්ස් සහ නන්දිට නියෝග කළා. දවැන්ත රණශූරයෙක් වුණු නන්දි ඇතුළු මහා භූත සේනාව මේ පුංචි ළමයා දිහාට කඩාගෙන පැන්නා. ඒත් පුදුමයකට වගේ මේ පුංචි දරුවා තමන්ගේ ලී දණ්ඩෙන් මුළු භූත සේනාවටම අනුකම්පා විරහිතව පහර දීලා ඔවුන්ව පරාජය කළා. තමන්ගේ සේනාව පරාජය වීම සහ වෙනත් දෙවිවරුන්ටත් මේ ළමයාව අයින් කරන්න බැරි වීම නිසා ශිව දෙවියන්ගේ ඉවසීමේ සීමාව පැන්නා. කෝපයෙන් වියර වැටුණු ශිව දෙවියන් තමන්ගේ අතිශය බලගතු ත්‍රිශූලය අරගෙන ඒ පුංචි දරුවා දිහාට මහා වේගෙන් වීසි කළා. ඒ මහා ආයුධයේ දරුවාගේ අතේ තිබුණු ලී දණ්ඩත් කඩාගෙන ගිහින් එක පහරින්ම ඒ අහිංසක පුංචි කුමාරයාගේ ඔළුව කඳින් වෙන් කරලා දැම්මා. ශිව දෙවියන්ගේ ත්‍රිශූල පහරින් පුංචි කුමාරයා මියගිය සද්දේ ඇහිලා පාර්වතී මෑණියන් වහාම එළියට දිවාවා. ලේ විලක් මැද හිස නැතුව වැටිලා ඉන්න තමන්ගේ ආදරණීය පුතාව දැකපු මෑණියන් අදහාගත නොහැකි දුකකින් එතනම ඇද වැටුණා. පුතේ, මගේ පණ නැගිටින්න පුතේ. ඒ මහා ශෝකය ඊළඟ තත්පරයේදී මුළු විශ්වයම වෙවුලවන මහා කෝපයකට පෙරළුණා. දැන් බලන්න මගේ කෝපය! මුළු විශ්වයම අලු වෙලා යාවි! ඇය වියරුවෙන් කෑ ගැසුවා. ඇගේ කෝපයට මුළු දිව්‍ය ලෝකයම ගිනිගන්න පටන් ගත්තා. දෙවිවරු මරණ බියෙන් වෙවුලන්න ගත්තා. තමන් කලේ ලොකු වැරදක් බව ශිව දෙවියන්ට ඒ වෙලාවේ තේරුණා. ඔහු මෑණියන් ඉදිරියට ගිහින් ඇයව සංසුන් කරන්න උත්සාහ කළා. දේවි, ඉවසන්න. මම මගේ වැරැද්ද හදාගන්නම්. ඔබේ පුතාට මම නැවත පණ දෙන්නම්. මට මගේ පුතාව ඌනේ. ඔය ත්‍රිශූලයට පුළුවන්ද මගේ පුතාගේ හිනාව මට දෙන්න? මෑණියන් ගිගුම් දුන්නා. ශිව දෙවියන් වහාම නන්දි ඇතුළු සේනාව කැඳවා නියෝගයක් කළා. දකුණු දිශාවට යන්න. හමුවන පළමු සත්වයාගේ හිස රැගෙන වහාම මෙහි එන්න. ඒ සඳහා එක් කොන්දේසියක් තිබුණා. ඒ තමයි උතුරු දිශාවට හැරී සිටින පළමු සත්වයාගේ හිස පමණක් ගෙන ඒම. කැලේ මැදදී ඔවුන්ට උතුරු දිශාවට සිටින ඇත් පැටවෙක් මුණ ගැසුණා. ඔවුන් ඒ ඇතාගේ හිස රැගෙන ආවා. ඇත් හිස රැගෙන ආපසු ශිව දෙවියන් මන්ත්‍ර බලයෙන් ඒ හිස දරුවාගේ කඳට සවි කළා. ඒ මොහොතේ මුළු ලෝකයම ආලෝකවත් කරමින් මහා ප්‍රාතිහාරයක් සිද්ධ වුණා.
අහිංසක කුමාරයා නැවත පණ ලැබුවා. ඇත් හිසක් සහිතව නැවත ඉපදුණු මේ අපූරු දරුවා දැකලා පාර්වතී මෑණියන්ගේ කෝපය නිවී ගියා. අය සතුටින් තම පුතාව වැළඳගත්තා. මගේ පුතේ මගේ දරුවා ආයෙත් ආවා. විෂ්ණු සහ බ්‍රහ්ම ඇතුළු සියලුම දෙවිවරු පැමිණ ගණ දෙවියන් ඉදිරියේ හිස නැමුවා. විශ්වයට නැවතත් සාමය උදා වුණා. ඕනෑම වැඩක් ආරම්භ කිරීමට පෙර ගණ දෙවියන්ට වඳින්නේ උන්වහන්සේ සියලු බාධක ඉවත් කරන දෙවියන් විග්නේශ්වර වන නිසයි. ගණ දෙවියන්ගේ ආශිර්වාදය සැමට ලැබේවා.